ආයුබෝ වේවා මගේ YouTube රාවණ හෙළදේශය බලන මගේ ශ්‍රාවකයනි. අද අපි වැඩසටහන කරන්න සූදානම් වුණේ මේ දවස්වල උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ වෙලාවේ මේ අධ්‍යාපනයේ කොහමද ගමන් ගත යුත්තේ කියලා තමයි අපි කල්පනා කරගෙන හිටියේ මේ වැඩසටහන කරන්න. නමුත් මේ වැඩසටහන කරන අතරතුර අපි දැක්කා සාපිෂාබ්ඩින්ගේ දුව දෝනි විභාගයේ හොඳින් පාස් වෙලා තියෙනවා. ඒ හතරක් කරන් තියෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනවා. අපි ඇත්තටම සාපිෂාබ්ඩින්ගේ දුවට අපි සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ අධ්‍යාපනය හොඳින් කරලා ඔහුගේ පියාට වැඩිය රටේ ಜಾති ભેදය ඇති නොකර සියලු මව්වරුන්ට දරුවන්ට පියවරුන්ට සේවය කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක ඇත්තටම මේ වැඩසටහන කරන්න හේතුව තමයි මේ දැන් මේ දවස්වල YouTube නාලිකාවල කඩාරෝඩු විදිහට වැඩ කරන ආණ්ඩුවට කඩ යන සනාසෝ සුදා channel 4 ಭಾರತ වගේ YouTube channel කාරෝ හරියට ලියනවා මේ සාපිෂාබ්ඩින්ගේ දුව ගැන. ඇත්තටම පිටකවරේ බලලා අපි හැම වෙලෙම කියන පිටකවරේ බලලා කතාවේ ඇතුළේ ලියන්න එපා කියලා. මේ සාපිෂාබ්ඩින්ගේ දරුවා ගැන නෙමෙයි ලියන්නේ. මේ සාපිෂාබ්ඩින් ගැන තමයි අපි මේ කතාව පටන් ගන්නෙ. ඒක සාපිෂාබ්ඩින් අත්අඩංගුවට ගන්නේ ඇත්තටම සාපිෂාබ්ඩින් අත්අඩංගුවට ගන්නේ ගර්භාෂය යුද්ධයක් සඳහා නෙවෙයි. නමුත් එතන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව අපි පසුවට සාකච්ඡා කරන්න. සාපිෂාබ්ඩින් අත්අඩංගුවට ගන්නේ ලංකාවේ මුදල් විසිද්ධිකරන පනත යටතේ තමයි සාපිෂාබ්ඩින් අත්අඩංගුවට ගන්නේ. ඒ ගන්න හේතුව තමයි මේ රටේ බෝම්බ ගහලා විශාල ජනතාවක් පල්ලිවල මිනිස්සු විශාල ප්‍රමාණයක් මැරිච්ච දවස්වල සාපිෂාබ්ඩින්ගේ account එකට මිලියන 100ක් විතර මුදලක් වැටෙනවා. මේ මුදල වැටුණාට පස්සේ ඇයි මේ දැන් රටක් වුණාම මේ වගේ යුද්ධයක් ගියපුවාම ඇත්තටම මේ වගේ විශාල මිනිස්සු සමූල ඝාතනයක් වුණාට පස්සේ යම්කිසි සංවිධානයකට ඒ ජාතිකයන්ට යම්කිසි මුදලක් විශාල මුදල් ප්‍රමාණයක් එනවනම් රටක් විදිහට ඒ රටේ හොයලා බලනවා ඇයි මේ මුදල් වැටුනේ කියලා. එතකොට මේ රටේ ඇයි මේ මුදල් වැටුනේ කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඇයි මේ සාපිෂාබ්ඩින්ට මිලියන 100ක් වැටුනේ? දෙවෙනි කාරණාව තමයි මේ මිලියන 100 කාටද බෙදුවේ? අන්තවාදී සංවිධාන වලටද බෙදුවේ. එතකොට මේ මිලියන 100 වැටිච්ච එකට තමයි සාපිෂාබ්ඩින් අත්අඩංගුවට ගන්නෙ. නමුත් ඇයි මේ මිලියන 100 වැටුණාට පස්සේ මේ රටේ ගර්භාෂය යුද්ධයක් කරා මේ අත්අඩංගුවට ගත්තා කියලා ඒක තමයි කාරණාව. ඒක තමයි අපේ ප්‍රශ්නය. ඇයි මේක උනේ කියලා. ඒතර ඒක වෙන්න හේතුව තමයි සාපිෂාබ්ඩින් වැඩ කරපු ඒ ගර්භානි වාට්ටුවේ හිටපු මව්වරුන්ට සාපිෂාබ්ඩින් හරියට වද දුන්නා. ඒ සිංහල කාන්තාවන්ට හරියට වද දුන්නා. ඒ වද දුන්නේ මේ ගර්භාෂයේ ගැට ගහපු ඒ යුද්ධයක සම්බන්ධය නෙවෙයි. නමුත් ඒක ප්‍රශ්නය උනේ ඒක ඊට පස්සේ මෙයා ඇල්ලුවාට පස්සේ මව්වරුන් අතර කතාවක් වුණා. අපිට මේ ගර්භාෂයේ මොකක් හරි යුද්ධයක් මොකක් හරි කතාවක් කියලා තමයි මේක එළියට සමාජගත කරේ. ඒ කරගේ මාධ්‍ය කරේ. හැබැයි මේ මව්වරු දන්නවා ඒ මව්වරුන්ට දීපු වද ප්‍රමාණය කොච්චරද මේ සාපිෂාබ්ඩින් සිංහල දෙමළ මව්වරුන්ට දීපු වදේ කොච්චරද කියලා දන්නවා. අදටත් හොයලා බලන්න මේ කතාවේ සුලමුල ඕක තමයි සාපිෂාබ්ඩින්ගේ කතාව. නමුත් ඒක සමාජගත කරේ මාධ්‍ය මේ ගර්භාෂය යුද්ධයක් ඇති කරා මේක තමයි සමාජගත කරේ. මේක සමාජගත වුණාට පස්සේ මිනිස්සු හිතන්න පටන් ගත්තා ඔව් මේක දිගින් දිගට ගියා මේක තමයි උනේ කියලා. නමුත් සාපිෂාබ්ඩින් ගර්භාෂය යුද්ධයට නෙවෙයි අත්අඩංගුවට ගන්නේ. සාපිෂාබ්ඩින් අත්අඩංගුවට ගන්නේ මුදල් විසුද්ධි කරන පනත යටතේ තමයි සාපිෂාබ්ඩින් අත්අඩංගුවට ගන්නෙ. එතකොට මෙයා අත්අඩංගුවට ගන්න හේතුව තමයි ඇත්තටම ගර්භාෂය යුද්ධය සඳහා නෙවෙයි ගන්නෙ. මෙයා මුදල් විසුද්ධි කරන පනත යටතේ තමයි මෙයා අත්අඩංගුවට ගන්නෙ. ඒ වෙලාවේ ඒ දවස ඒ මව්වරුන්ගෙන් අද අපි ගිහිල්ලා කතා කරොත් ඒ මව්වරුන්ගේ Tamanට වෙච්ච අසාධාරණ කොච්චරද කියලා. මම මේ ජාතිවාදයක් මේ මුස්ලිම් සිංහල දෙමළ ප්‍රශ්නයක් ඇති කරන්න යනව නෙවෙයි. නමුත් මගේ හાર્ට් එකේ පොඩි ප්‍රශ්නයක් කළා. මම ඉස්පිතාලේ මම ගත වුණාට පස්සේ මහ රෝලේ මම මොකක් හරි රෝලක මම නේවාසික ප්‍රතිකාර ගන්න මම ගියාට පස්සේ ඒ වෝඩ් එක බාරව හිටියේ මුස්ලිම් කාන්තාවක්. ඇත්තටම මම එදා දැක්කා ඒ මුස්ලිම් කාන්තාව තමන්ගේ ජාතියේ හැම සියලුම දෙනාට ඒ ඇඳවල ටික ලබා දෙනවා. ඒතකොට මහ ජාතියටයි අනිත් ජාතින්ටයි තමන්ගේ බාට්ටුවේ ඇඳක් ලැබෙන්නේ නැහැ. ඒතකොට මේ වගේ ප්‍රශ්න ආණ්ඩුවක් හරි කවුරු හරි මේකට මැදිහත් වෙලා මේව පොඩ්ඩක් හොයලා බලන්න. ඊට පස්සේ මේ ජාතිවාදයක් ඇති වුණාට පස්සේ මහ ජාතියට ලොකු පීඩනයක් ඇති වෙලානේ තියෙන්නේ. ඒතකොට මහ ජාතිය පෙළඹෙනවා මේ සුළු ජාතියෙන් වෙන අඩත්තේට්ටම් මහ විශාල විදියට පරිගැනීමක් ලක් කරනවා. ඒතකොට මේවට වග කියන්න ඕනේ මහ ආණ්ඩුවනේ. මේ කට්ටිය හොයලා බලන්න මේවා දේවල් වෙනවද? මේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනවද? එතකොට
කච්චේරිය වෙනවද නගර සභාවේ වෙනවද මේ වගේ දේවල් හොයලා බලන්න. ඒතකොට මේවා හොයලා බලද්දී මහාණ්ඩුවකට මේවා හොයලා බලන්න. අපේ තියෙනවා බුද්ධි අංශ තියෙනවා. මම මේවා කියන බොරු නම් මේවා බොරු. නමුත් මම මේ කියනවා ඇත්ත නම් මේවා හොයලා බලන්න. අපි යම්කිසි සාධක ඇතුව තමයි මේවා ඉදිරිපත් කරන්නේ. මේවා ඉදිරිපත් කරාට පස්සේ අපි මේවා ඉදිරිපත් කරන්නේ මේ වගේ යම්කිසි දෙයක් ගන්න පුළුවන් නම් අරගෙන මේ ජාතීන් අතර යන කොටා ගන්න එක නවත්තන්න තමයි අපි මේ වැඩසටහන් කරන්නේ. අපිට වෙන කිසිම උවමනාවක් නැහැ. නමුත් අවසානයේ මේ සියලු සිදුවීම් වල වැරදිකරුනේ සිංහල ජනතාවයි අපේ භික්ෂුන් වහන්සේලා තමයි වැරදිකරුනේ. මේ කතාව කිව්වට පස්සේ වැරදිකරුනේ සිංහල ජනතාවයි මේ හාමුදුරුවෝ. හැබැයි පල්ලි වල කඩු කිනිසි තිබ්බේ නැද්ද? බෝම්බ තිබ්බේ නැද්ද? තුවක්කු තිබ්බේ නැද්ද? ඒතර බෝම්බ ගැව්වේ සිංහල මිනිස්සුද? එතකොට ඒ මරාගෙන මැරෙන ඒ ක්‍රියාවන් කරේ සිංහල මිනිස්සුද? නෑ අවසානයේ මේ කඩාරවලට උවමනා වෙලා තියෙනවා මේ ඇත්තටම ඩයස්පෝරා විසල්ලි බටහිර මේවයි එක්කන් එකතු වෙලා මේ අපේ මේ ජාතිය සහ සංස්කෘතිය විනාශ කරන්න උවමනාවක් තියෙනවානේ. දැන් මේ රටේ ඇත්තටම අධ්‍යාපනයේ ළමයි 29 අපේ ළමයි 9000යි පාස් වෙලා තියෙන්නේ. නමුත් ඒකේ මහා ලොකු වීරවරියක් කරනවා සාපිෂාප්ටින් ගෙදුව. අපි සතුටුයි. අපිට යා ගැන කිසිම මේකක් නැහැ. මුස්ලිම් තව ළමයි ගොඩක් පාස් වෙන්න ඇතිනේ. ওই ප්‍රශ්නේදී මුස්ලිම් ළමයි ගොඩක් ওই ප්‍රශ්නට මුහුණ දෙන්න ඇතිනේ. ඒතකොට සාපි ශාබ්දින්ගේ දුව විතරක් නෙවෙයි මේකට මුහුණ දුන්නේ. එතකොට මේකෙන් මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇත්තටම මේ සිංහල සංස්කෘතිය සිංහල ජනතාව බියටපත් කරලා හිර කරලා තියන්නේ. හැබැයි මේක කොයි වෙලාවෙ පුපුරපුවාම ආය වෙන්නේ සිංහල දෙමළාරි සිංහල මුස්ලිම් හරි මහා විනාශක යුද්ධයක පෙර නිමිති තමයි මේකෙන් පෙන්නේ. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලනවා මේ පුද්ගලයෝ මුල් කරගෙන වැඩසටහන් කරන්න එපා. පුද්ගලයෝ මුල් කරගෙන මේම කරපුවම මහා ජාතියට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව කොයි වෙලාවෙ ඊට පිට කරන්න උනාම වෙන්නේ මහා විනාශයක්, මහා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ නිසා මේ සිංහල ජාතිය විනාශ කරන්න මේ ආරාධින මේ දෙමළ ඩයස්පෝරාවේ සහ වෙන අන්තවාදී සංවිධානවල යම්කිසි මුදල් අරගෙන වැඩ කරනවා නම් යම්කිසි මේ channel කරන යම්කිසි පුද්ගලයන් අපි එකටින් කාරුණු කිල්ලනවා මීට වැඩිය පක්ෂග්‍රාහී නොවි මේ වැඩසටහන් කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ආයුබෝවන් බොහොම ස්තුතියි.